මේ හැමදේම හරි සරලයි. අපි තමයි පටලගෙන තියෙන්නේ. සති දෙක තුන කෙමිස්ට්‍රි ක්ලාස් නොයන්නේ නැතුව හැමදේම හරියට ක්ලාස් ගියා නම් ඕගනික්, ඉනෝගනික්, ෆිසිකල් ගේමක්ම නැහැ. ඉන්ටර්වල් එකේ පණින්න නැතුව ඉවර වෙනකම්ම ක්ලාස් එකේ හිටියානම් ෆිසික්ස් වලට ලකුණු 5ක් ඉන්නේ නැහැ. දවල්ට කන රයිස් එක නොකා බයෝ ක්ලාස් එකට ගිහින් අවධානයෙන් ඉගෙන ගත්තා නම් පේපර්ස් හදන ප්‍රොෆෙසර්ස්ලාගේ හිත් කියවන්න ඕන වෙන්නේ නැහැ. ඒ මොන දේ වුණත් අන්තිමේදී ෆේල් වුණත් නම්බුයි. නෑ එහෙම ෆේල් වුණා කියලා නම්බුවක් නෑ. ඔයා A level නිසා බලාපොරොත්තු බිඳ වැටුණු කෙනෙක්ද? O level කරපු කෙනෙක්ට උනත් කරන්න පුළුවන් මේ ඩිග්‍රී එක මොකද්ද? ලෝකෙම පිළිගත්ත බිට් උපාධිය සමග IT ඉන්ඩස්ට්‍රි එකට පිවිසෙන්න කැමතිද? බිට් ඩිග්‍රී එක කරන්න O level ඉංග්‍රීසි සහ ගණිතය විෂයන් දෙකටම අවම C සාමර්ථ්‍යයක් සහ සාමාන්‍ය පෙළ සමත්ව තිබීම ප්‍රමාණවත්. කොළඹ යුනිවර්සිටි එකේ බිට් ඩිග්‍රී එක කරන්න බලාපොරොත්තු වෙන හෝ ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි ෆවුන්ඩේෂන් පාඨමාලාවක් හදාරන්න හිතාගෙන ඉන්න ඕනම කෙනෙක්ට පුළුවන් මයින්ඩ් මාස්ටර්ස් ඇකඩමි එකත් එක්ක එකතු වෙන්න. මේ ක්ලාස් එකෙන් ඔයාලට AIම සකස් කරපු ෂෝට් නෝට්ස්, අසයින්මන්ට් ක්වෙස්චන්ස්, මොඩල් ක්විස් ඩිස්කෂන්, වීක්ලි අසයින්මන්ට් සහ සෑම පන්තියක් අවසානයේම රෙකෝඩින් එකක් ලබා දෙනවා. ඊළඟ බිට් එක්සෑම් එක ලියන්න ඉන්න ළමයින්ට සතියට දින 3ක් 4ක් ක්ලාසස් කරන්න බලාපොරොත්තු වෙනවා. 2025 පෙබරවාරි මාසේ අලුත් ක්ලාසස් පටන් ගන්නවා. ඒ වගේම මුල් සති දෙකම නොමිලේ. Microsoft Teams ඔස්සේ තමයි ඉගෙනීම් කටයුතු කරන්නේ. කිසියම් හේතුවකින් පන්තියට සහභාගී වුණු ඔයා එක් අවස්ථාවක විෂයක් අසමත් වුණොත් කිසිම මුදලක් නොගෙන දිගටම නොමිලේ ඒ විෂයට අදාළ පාඩම් වලට සම්බන්ධ වීමේ අවස්ථාවක් ලැබෙනවා. පන්තිවලට සම්බන්ධ වෙන්න බයෝ එකේ තියෙන ලින්ක් එකෙන් WhatsApp group එකට ඇඩ් වෙන්න.